ධනය උත්සාහයෙන් ධාර්මිකව උපයා ගැනීමටත් එසේ උපයාගත් ධාර්මික ධනය ආරක්ෂා කර ගනිමින් නිසි අයුරු පරිභෝජනය කිරීමටත් තථාගතයන් වහන්සේ විසින් ගිහියන් අමතා කිහිප අවස්ථාවකදීම අනුශාසනා කරන ලද බව සූත්‍ර ධර්ම ගණනාවකින්ම හෙළිවෙනවා. ව්‍යග්ගපජ්ජ, සිඟාලෝවාද, පත්තකම්ම හා රාසිය කියන සූත්‍ර ඒ අතර වඩා වැදගත් එවැගේම ප්‍රකට වෙනවා. ධනෝපායනය ගැන අප මීට පෙරත් සාකච්ඡා කරලා තියෙන හින්දා අද ධන සංරක්ෂණය සහ පරිභෝජනය ගැන කරුණු සාකච්ඡා කරන්න හිතුවා. උපයාගත් ධනය වෙනසී යාමට සහ අපතේ යාමට හේතු වන සාධක රැසක් තියෙනවා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ආරක්ක සම්පදාව නමින් එවැගේම පත්තකම්ම සූත්‍රයේදී එක් ප්‍රාප්ත කර්මයක් හෙවත් ධනහිමි පාරිභෝගිකයා විසින් ඉටු කළ යුතු කාර්යයක් ලෙසින්ද ධනය රැක ගැනීමට කරන ලද බුද්ධානුශාසනා දක්වන්න පුළුවන්. මේ තැන් දෙකේදීම අවධාරණය කරන්නේ අද අප භාවිතා කරන වචනයකින් හැඳින්වුවොත් උපයෝ ධනයට අදාළ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන්. ධනය රැකගත යුතු ස්වාභාවික වූත් මිනිසා විසින් උද්ගත කරනු ලබන්නා වූත් ආපදා රාශියක් තියෙනවා. උදාහරණ විදියට ගින්නෙන් විනාශ වීම, ජලයෙන් විනාශ වීම, සොරුන් විසින් අරගෙන යෑම, එවැගේම රාජසන්තක වීම, එවැගේම තමාට අකමැති පුද්ගලයන් අතට පත්වීම ඒ අතර හඳුන්වන්න පුළුවන්. ධනය මේ විදියට විනාශ වී යන බව දැනගෙන පළමුව ආරක්ෂාව සඳහා ගත යුතු නිසි පියවර ගැනීම අත්‍යවශ්‍යයි. මේ ආපදා අද වඩාත් හානිදායක තත්ත්වයකට පත්ව තිබෙන බව පේනවා. එදා සාමාන්‍ය ගින්නකට අසු වෙලා ධන ධාන්‍ය ගොඩනැගිලි එහෙම නැත්නම් වෙනත් භාණ්ඩ විනාශ වුණත් අද විදුලිය කාන්දු වීම නිසා ඇතිවන ගින්නකින් සිදුවන්නේත් එදාට වඩා 100 ගුණයකින් විශාල වූ විනාශයක්. මේ කරුණු පාරිභෝගිකයාගේ අවධානයට යොමු විය යුත්තේ ඒවට මුහුණ දිය යුතු ආකාරය පළමුව සිතා බලා ඒවට නිසි පියවර ගැනීමටත් වළක්වන්න බැරි ආපදාවලට මුහුණ දීමට සිදු වුවහොත් ඒ වගේ අවස්ථාවලදී අධෛර්යයටපත් නොවි ආර්ථිකය යලි ගොඩනගා ගැනීමටත් සුදුසු පරිදි ක්‍රියා කිරීමටයි. ආපදා කියලා කියන්නේ පාරිභෝගිකයාට මුහුණ දීමට සිදුවන බැහැරින් පැමිණෙන උවදුරු. ඔහු විසින්ම කරගන්නා ධනය විනාශ වන හැසිරීම් රාශියක් තියෙනවා. සිඟාලෝවාදයේ ඒ වගේ භෝග විනාශ මුඛ 6ක් පෙන්වා දීලා තියෙනවා. ඒ තමයි පුද්ගලයා මධ්‍යසාර භාවිතයට ඇබ්බැහි වීම, සූදුකාරයෙකු බවට පත්වීම, විවිධ විනෝදජනක ක්‍රීඩාවන්හි ඇලී ගැලී සිටීම, නුසුදුසු ගමන් බිමන් සඳහා කාලය ගත කිරීම, පාප මිත්‍රයන් ආශ්‍රය කිරීම සහ අලස බව හෙවත් කම්මැලිකම. මේ එක එක කරුණක් සමාජයේ වනසන උදුරක් බවටත් පත් වෙලා තියෙනවා. ජනමාධ්‍ය වලින් මේවායේ භයානක විපාක නිරන්තරයෙන් අනාවරණය කරනවා. විශේෂයෙන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය අප සමාජය අගාධියට ඇද දමන එක් සාධකයක් බවට පත් වෙලා තියෙනවා. සූදුවත් රටේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ධනවත් පවුල් පවා විනාශ වීමට මේ දුසිරිත් හේතු වී තිබෙන බව අපට කියන්න පුළුවන්. අටලෝ දහමට මුහුණ දීමට සිදුවීම ලෝක ස්වභාවයක්. මේ බව තේරුම් අරගෙන ධනය පරිභෝග කරන්නා ඉදිරියේදී තමා වෙත එළඹිය හැකි දුෂ්කරතා ගැන සිතා ධනයෙන් යම් කොටසක් ඉතිරි කර ගැනීමටත් පුරුදු වීම අමතක නොකළ යුත්තක්. බුදුදහම එයත් පෙන්වා දෙනවා. මේ කරුණ හොඳින් තේරුම් අරගෙන ධනය වගේම චරිතයත් වෙනසීමට හේතු වන කරුණ වලින් බැහැර වෙලා නිසි පරිදි අවම සහ අවශ්‍ය පරිභෝජනයෙන් තෘප්තිය ලැබීමට කුඩා අවදියේ ඉඳන්ම අප අදිෂ්ඨාන කරගත යුතුයි. පරිභෝජනය ගැන අපි දැන් සාකච්ඡා කරමු. ධනය ධාර්මිකව උපයාගෙන ආරක්ෂා කරගත යුත්තේ පරිභෝජනය සඳහා. පරිභෝජනය මගින් ලබන තෘප්තිය භෝග සැපය කියලා තමයි බුදුදහමේ හඳුන්වන්නේ. තෘප්තිමත් බව ලබා ගැනීම සඳහා ඉටු කරගන්න ඕනේ අරමුණු කිහිපයක් තියෙනවා.
රාසිය සූත්‍රයේදී ඒ අරමුණු මේ විදියට පෙන්වා දෙනවා. අත්තානං සුකේති පීනේති සංවිභජති පුඤ්ඤානි කරෝති. මේන් කියවෙන්නේ තමා සුවපත් වීම, සතුටටපත් වීම, බෙදා හදා ගැනීම සහ පින් කිරීම ගැනයි. මෙහි සුකේති හෙවත් තමා සුවපත්ව ජීවත් වේ යන්න පරිභෝජනයේ මූලික අරමුණයි. මූලික අවශ්‍යතා ඉටු කරගෙන ජීවත් වීම තමයි ඉන් අදහස් වෙන්නේ. පැවිදි ජීවිතය සඳහා සිව්පසය නමින් හඳුන්වලා තියෙන්නේ පොදුවේ සෑම මිනිසා විසින්ම සපුරා ගත යුතු අවම අවශ්‍යතා 4. ඒ කියන්නේ ආහාර පාන, වස්ත්‍ර, නිවාස සහ සෞඛ්‍ය පහසුකම්. ගිහි ජීවිතය පැවැත්වීම සඳහා මෙයට අමතරව තවත් ප්‍රධාන අවශ්‍යතා ගණනාවක් සම්පූර්ණ විය යුතුව තියෙනවා. ධනය සොයා ගැනීම සඳහාත් රැකියාවක්, ඒ වගේම රැකියාවක් කිරීම සඳහා උගත්කමත්, ශිල්පීය අධ්‍යාපනයක් ලබා ගැනීමත් ඒ අතර වෙනවා. උපයාගත් ධනය තනිවම භුක්ති විඳීමෙන්ම ගියාට සාර්ථකව ජීවත් වීමට නොහැකි. සංවිභජිත යනුවෙන් බෙදා හදාගෙන අනුභව කිරීම අවධාරණය කරලා තියෙන්නේ ඒ හින්දා. මෙසේ බෙදා හදාගත යුතු ආකාරය විස්තර සහිතව පෙන්වා දීලා තියෙන්නේ පත්තකම්ම සූත්‍රයේදී. පළමුවෙන්ම තම පවුලේ සමාජිකයන්ගේ සුව පහසුව සැලසිය යුතුව තියෙනවා. මව්පියන්ද අමුදරුවන්ද හැරුණුකොට තමන්ට උදව් උපකාර කරන සේවක සේවිකාවන්ද ඇසුරු කරන හිතමිතුරන්ද මේ සියල්ලන් තමන්ගෙන් යැපෙන්නන් බව සලකලා ඔවුන්ගේ සුව පහසුව සැලසීම කළ යුතුයි. එසේ කිරීම පළමුවන ප්‍රාප්ත කර්මයයි. ඒ කියන්නේ පාරිභෝගිකයක වශයෙන් ඉටු කළ යුතු මූලික කාර්යයි. සංග්‍රහයට භාජනය විය යුතු තවත් සමාජ කොටස් 5ක් පංචබලි සංකල්පයේ යටතේ දක්වලා තියෙනවා. ඒ කොටස් 5 තමයි මේ විදියට අප හඳුන්වා දෙන්නේ. එකක් තමයි අතති බලි. ඒ කියන්නේ ආගන්තුකයින්ට සංග්‍රහ කිරීම අසල්වාසීන්ද ඒ කොටසට ඇතුළත් කළ හැකියි. දෙවෙනි කොටස තමයි ඥාති බලි. ඒ කියන්නේ නෑයින්ට කරන සංග්‍රහය. තුන්වන කොටස තමයි පුබ්බපේත බලි. ඒ කියන්නේ මියගිය නෑයින්ට පින් අනුමෝදන් කරවීම. හතරවෙනි එක තමයි රාජ බලි. ඒ කියන්නේ බදුවාදී වශයෙන් රජයට කරන ගෙවීම. පස්වන කොටස තමයි දේවතා බලි. ඒ කියන්නේ දෙවියන්ට කරන පුද පූජා. එහෙම නැත්නම් ආගමික යුතුයකම් පූජ්‍ය පක්ෂයට සංග්‍රහ කිරීම මීට ඇතුළත් කරන්න පුළුවන්. මේ ආකාරයට සමාජ යුතුයකම් ඉටු කරලා හිතකර සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීම සුව පහසු ජීවිතයක් සඳහා අවශ්‍ය කාරණාවක්. මේ හැරුණම පාරිභෝගිකයන්ගේ අවධානය යොමු විය යුතු තවත් කරුණු ගණනාවක් තියෙනවා. ඒ අතර තමා කරගෙන යන රැකියාව හෝ ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා කළ යුතු ආයෝජනය ඉතා වැදගත්. ඉතා කුඩා ව්‍යාපාරයක යෙදෙන්නකු වුවත් මේ ගැන සිතා බැලිය යුතුයි. අයවැය තුලනය කර ගැනීම යහපත් පාරිභෝගිකයෙකු වීමට අත්‍යවශ්‍ය කාරණාවක්. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සමජීවිකතා යනුවෙන් හඳුන්වන්නේ එයයි. අයවැය තුලනයට අපහසු වී වැය වැඩි වුවහොත් ණය වීමට සිදු වෙනවා. ණය වීම කියලා කියන්නේ පුද්ගලයා ඊටා අපහසු තත්ත්වයකට පත් කරන දෙයක්. ණය නැති බව නිසා ලබන සුවය හෙවත් අනන සුඛය අවශ්‍යයෙන්ම ලබා ගත යුත්තක්. ධන පරිභෝගයේදී කළමනාකරණය ඊටා වැදගත්. සිංහලෝවාද සූත්‍රයට අනුව උපයාගත් ධනය ආකාර 4කට බෙදලා පළමු කොටස එදිනෙදා අවශ්‍යතා සඳහා වගේම ආගමික යුතුයකම් සඳහාත් වැය කිරීම. ඒ වගේම කොටස් 2ක් මතු යහපත සඳහාත් කර්මාන්තයාදීහි ආයෝජනය කිරීමටත්, ඒ වගේම සිව්වන කොටස ආපදාවකදී ගැනීමට ඉතිරි කර තැබීමත් යන ක්‍රියාමාර්ග අප විසින් ගත යුතුයි. එබඳු කළමනාකරණයක් නැතිවීම හින්දා ණය වීමට සිදු වෙනවා. මේ ආකාරයට පරිභෝජනයේ යෙදෙන තැනැත්තා සුව පහසු තෘප්තිමත් ජීවිතයකට හිමිකම් ලබා ගන්නවා. පීනේති කියන දෙවන අරමුණත් මේ විදියට සපුරාගත හැකියි. ඒත් තවද ඉටු කරගත යුතු උසස් අරමුණක් තියෙනවා. ධන පරිභෝජනයේ යෙදුණු පමණින්ම තෘප්තිමත් විය නොහැකියි. තමන්ට සාංසාරික ජීවිතයක් ඇති බවත්
නිවන් අරමුණු ඉටු කරගත යුතු බවත් බෞද්ධයාට අමතක කළ නොහැකි. තමන් විසින් ගොඩනගාගෙන තියෙන යහපත් ජීවිතය පදනම් කරගෙන ආර්ය ධනයටද හිමිකරුවෙකු වීමට ඔහු උත්සාහ කළ යුත්තේ ඒ හින්දයි. ශ්‍රද්ධා, සීල, හිරි ඔත්තප්ප, සුත, ඡාග, ප්‍රඥා කියන ඒ ආර්ය ධනය ලබා ගැනීමට සමත් වීම පරිභෝජනයේ උසස්ම අරමුණ ඉටු කර ගැනීමයි.